ගුරු පියවරුන්ගෙන්ද දහම් පාසලට නිබඳ ශක්තියක් වන ආදරණීය දෙමව්පියනි ඔබ සැමගෙන්ද මාගේ සහෝදර සහෝදරියන්ගෙන්ද අවසරයි. ඉලාවල සුසීමාරාමයේ කියන්නේ ප්‍රදේශයකට ආශිර්වාදයක් වගේ තියෙන විශාලතම ආගමික ස්ථානය. ඉතින් මේ ශ්‍රීලාවල සුසීමාරාමයේ යටතේ පවතින ශ්‍රී සරණංකර දහම් පාසල ප්‍රදේශයේ බෞද්ධ දරුවන්ගේ දහම් අධ්‍යාපනයේ දක්ෂිලාවයි. ඉතින් මේ লীලාවල ශ්‍රී සරණංකර දහම් පාසල ආරම්භ වන්නේ 1962 වර්ෂයේ. එදා පටන් අද වෙනසක් වසර 32ක කාලයක් තුල බෞද්ධ දරුවන්ගේ දහම් අධ්‍යාපනය ඔප්නංවමින් අභිමානවත් මම්පෙතක් ඔස්සේ ගමන් කරන ශ්‍රී සරණංකර නාමයෙන් අද වෙනකම්ම ඒ අභිමානවත් මම්පෙතේ ගමන් කරනවා. ඒ වගේම මේ ශ්‍රී සරණංකර දහම් පාසල දහම් අධ්‍යාපනයේ පමණක් නොවේ. මේ ශ්‍රී සරණංකර දහම් පාසල බාහිර ක්‍රියාකාරකම් අතින්ද ඉදිරියෙන් ඉන්නවා. ඒකට කදිම උදාහරණයක් තමයි වාර්ෂිකව පැවැත්වෙන දෙදින අධ්‍යාපන චාරිකාව. ඉතින් මේ වාර්ෂිකව පැවැත්වෙන දෙදින අධ්‍යාපන චාරිකාවේ මතක අපේ හිත තුළ තාම තියෙනවා. ඒ වගේම අවුරුදු උත්සවය වාර්ෂික සීල සමාදාන වැඩසටහන වගේ ක්‍රියාකාරකම් දක්ෂයන් අතර අධිදක්ෂයන් සොයන දැනුම විනුම තරගය, වාද විවාද තරගය, ඒ වගේ බාහිර ක්‍රියාකාරකම් රාශියකුත් මේ රීලාවල ශ්‍රී සරණංකර දහම් පාසලේ තියෙනවා. ඉතින් මේ දක්ෂ දරුවන් ඇගයීමට අනෙක් දරුවන් දිරිමත් කිරීමට පවත්වන ලබන ත්‍යාග ප්‍රදාන උත්සවය මේ රීලාවල ශ්‍රී සරණංකර දහම් පාසලේ අති උත්කර්ෂ වශයෙන් පවත්වනවා. ඉතින් මෙවඟු මහඟු කෘත්‍යයක් කිරීමට සහාය දුන් අපගේ දහම් පාසලේ අනුශාසක ස්වාමීන් වහන්සේ, ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ, ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරු, ගුරු පියවරු සහ මේ කාර්යයට උදව් කර සියලුම දෙනා කෘතඥතාපූර්ව සිහිපත් කරමින් ඒ වගේම අපේ දහම් පාසලේ ආදර්ශ පාඨය මානිවත්ත අභික්කම නොනගති ඉදිරියට කියන ආදර්ශ පාඨය අනුව මේ දහම් පාසල සෑමදාම නොනගති ඉදිරියට යත්වායි ප්‍රාර්ථනා කරමින් මගේ කතාව මෙන්න නිමා කරනවා. අසා සිටි ඔබ සමට සම්මා සම්ස්කාරය.